Hello everyone, welcome back to my YouTube channel. යමුද අපිත් එක්ක නුවරිලි වගේම එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් සුපිරිම ප්ලේස් එකක් බලන්න. එහෙනම් vlog එක අන්තිම වෙනකම් බලන්න. ඒ වගේම channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි යමු. එන්න මාත් එක්ක. අපි මුලින්ම මැනිසමන් දේවාලය ගාව නැමැත්තුව පඳුර දාන්න කියලා හිතලා මොකද අපි යන්නේ කලවාන හරහා තමයි දෙනියායට. ඉතින් මේ පාර යන අය දන්නවා මෙතන සමන් දේවාලයෙන් ඉඳලා පඳුර දාලා මෙතන යන්න පිටත් කරනවා. ඉතින් අපි මේ යන ලස්සන ප්ලේස් එක තියෙන්නේ දෙනියායි. අපි අපේ ගමන පටන් ගත්තේ බදුරලියෙන්. බදුරලියේ ඉඳන් කිලෝමීටර් අපිට 89ක් විතර පෙන්නවා. පැය දෙක මාරක 3ක විතර ගමනක් තමයි අපිට තිබ්බේ. අපි බයික් වලින් ගියේ. ඊළඟට අපේ නැවතුවේ කන්න මොකද අපි උදේටයි දවල්ටයි දෙකටම එකපාර තමයි කෑවේ. ඉතින් 11 මාර විතර වෙලා කටි ලෑස්ති වෙලා ඉද්දි ඉතින් 11 නිසා කලවාන පහු වෙලා අපි මෙන්න මේ වගේ පොඩි කඩේක කන්න නැවතුවා. මෙතන ඉඳන් එහාට දිගටම යෑමක් තමයි තියෙන්නේ. ඉතින් මං කිව්වේ අපි බයික් වල ආවේ කියලා. මේ ඉන්න අපේ සෙට් එක. මම ඊට පස්සේ මේ අපේ ආදියන් අල්ලි ඊට පස්සේ පංචයින් ඊට පස්සේ අපේ අනිත් ලව්ලි කපල් එක. මේ සෙට් එක තමයි ට්‍රිප් එක යන්නේ. ඉතින් වෙනසකටත් එක්ක මෙහෙම බයික් කරලා යන එකත් මඩු වැඩි කියන්නේ අපි ගිය දවසේ හොඳටම වැස්ස. ඒ වැස්සත් එක්ක තව ටිකක් ගමන ගොඩාක් ජොලි වුණා. හීතලයි ඊටරත් වඩා හරිම ලස්සන වුණා. හැබැයි ටිකක් පරිස්සමින් යන්න පාරවල් ඉස්සනවනේ. කඳු තියෙනවා, වංගු තියෙනවා. මේ වගේ ලස්සන පාරක යන්න තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ වෙස දවසක යනවා නම් අනිවාර්යයෙන්ම පරිස්සමට යන්න වග බලා ගන්න. ගමනට මේ වගේ සැරින් සැරේට වැස්සෙන් බාධා ආවා. ඉතින් අපි නවත්ත තමයි අපේ ගමන ගියේ. වැස්ස අඩු වෙනකොට අපි යන්න පටන් ගන්නවා. හයියෙන් වහිනකොට නවත්තනවා. ඉතින් ඒ විදිහට තමයි අපි මුළු ගමනම ගියේ. මේ ලස්සන පාරවල් පහු කරගෙන, බාගෙට දෙවිගෙන හරිම ලස්සන ගමනක් තමයි. තෙමීගෙන යනවා කිව්වහම මතක් වුණේ අපේ රෝඩ් ට්‍රිප් එකට ආවනේ හිමවලස්ස දෙන්නෙක්. හීතලයි කියලා දැනෙදෙනිව ජැකට් එකක්වත් දාන් ඇල තිබුණේ නැහැ. මේන් ඉන්නවා හිමවලස්ස. මෙතන හරිද? සම්මාන සම්මාන එක. ඉතින් තවත් තියෙනවා මොකද කිලෝමීටර් 19ක්. වංගු 10. තව විනාඩි 35යි. ලු. යා. යමුනේ. Let's go. හදaya. රක්කෙච්ච එක මම පොඩ්ඩක් රක්කෙච්ච එක මම වහිනවා. ඉතින් මේ වගේ සින්දුත් අහගෙන මේ ලස්සනත් බල විදානෙමුණතෝ රක්වානටත් ආවා. දැන් මේ රක්වානෙන් තවත් කිලෝමීටර් 19ක් අපි ඇතුළට යන්න ඕන. මේ තියෙන්නේ පරිසරය. ඉතින් මේ ලස්සනත් බල අපි දිගටම යනවා. මං හිතන්නේ දැන් නම් ඔයගොල්ලෝ දන්නවා අපි මේ කොහෙද යන්නේ කියලා. ඔය ඈතින් පේන්නේ අපි යන්න හිතන් ඉන්න තැන. අපි ආවේ සූර්යකන්ද බලන්න. ඉතින් මේ සූර්යකන්දේ view point එක බලන්න තමයි අපි අද යන්නේ.
කඳු මුදුන හරියට යන්න යන්න මෙන්න මේ වගේ වෙනුවක් තමයි තියෙන්නේ. මං කියවනද වැස්ස දවසක් කියලා. ඒකත් එක්ක අද ගොඩාක්ම මේ වගේ මීදුමෙන් පිරලා තමයි තියෙන්නේ. හරිම ලස්සනයි. ඉතින් ඒ ලස්සනත් එක්කම තව ඉස්සරහට යද්දී ඔයගලන්ට හම් වෙනවා වංගු 10. ඉතින් මෙහි එනවනම් ඊළඟට බලන්න තියෙන වැදගත්ම එකක් තමයි ඉතින් ඒ වංගු 10. ඒක තියෙන්නේ හරිම ලස්සන විදිහට මැප් එකේ වුණත් හරි ලස්සනට පෙන්නනවා. ඒ වගේම මෙහෙට පුංචි 18 වංගුව කියලාත් කියනවා. ඉතින් ඔක්කොම ඉන්නවනේ. ඔය දායකද? කිරි කෝපි සමග නූඩල්ස්. ඔක්කොම කෑවා. උඹලා මේ වැසරා ආ දෙන්න බා දෙන්න බා. ගන්න. ලොකෝයි ගලොකෝයි. Kita kabu kati ni. අපි එතනින් තේත් බීලා සීතලත් එක්ක හොඳටම බඩගිනියනවා. ඒ නිසා ප්ලේන් ටිකක් බොන්න ඕනේ. ඉතින් අපි ප්ලේන් ටිකකුත් බීලා වංගු 10 ඉතුරු ටික අපි මේ යන ගමන් දැන් මේ පස්සේනි වංගුවේ ඉන්නේ. ඉතින් ඔයාලා මෙහි එනවා නම් මේ කඩ දෙපැත්තේ පාරවල කඩ තියෙනවා. ඉතින් ඒවා ගන්න තේ බොන්න පුළුවන්. අපි බීපුතනම නම් රහයි අපි මං හිතන්නේ රුපියල් 2000ක විතර බිලකුත් දැම්මා. වඩේ 18ක් විතර කෑවලම. හරිම රසයි. ඉතින් ඔන්න අපි ඒ කතාවෙන් 10 වෙනි වංගුවට යනකම් ආවා. මේ ඉන්න අපි එතන In 10 bend. හරිම ලස්සනයි යන්නේ මේ ටික. ඉතින් මෙතන නවත්තලා අනිත් යනකම් අපි හිටියා. ඒගොල්ලෝ ටික පරක්කු වුණා පිටිවස්සෙන් ඉන්න. ඔන්න අපි දැන් සූර්යකාන්තට යන පාරේ යන ගමන් තමයි මේ ඉන්නේ. එන්න මෙතනින් එහාට සූර්යකාන්තට තමයි පාර තියෙන්නේ. මේන් රෝඩ් එකෙන් මේ පාරට දැම්මන් පස්සේ දිගට මේ වගේ තමයි පාර පේන්නේ. සහ තියෙන්නේ. ඉතින් ඒකයි කිව්වේ බයික් වලින් තමයි මේ පාරේ යන්න ලේසි කියලා. ඉතින් අනිත් වාහන වල යන්න අමාරුයි. ගොඩාක් වලවල් තියෙනවා. මේ ගල් තියෙනවා. ඉතින් අමාරු නිසා බයික් වලින් තමයි මෙතනින් එහාට යන්න පුළුවන්. Bayangkan abi paling kan. අපි මේ විදියට පෙන්නන්න නැතුව සම්පූර්ණයෙන්ම Mana mana. මේ විදියට අපි අතන පයින් යනවා. Paling kan. දැඩි හම්බුයක් තමයි මේ වෙලාවේ වෙලා තියෙන්නේ. Ah. කුමාරාව කියනවා දුන්නෝ අදින්නේ නැහැ කියලා. Mana apa?
ඉතින් මේ සුන්දර වටපිටාව බල බල යන අතරේ සූර්යකාන්ත ගැන කිව්වොතින් එහෙම ඔයාලට සූර්යකාන්ත තියෙන්නේ රක්වාන සහ දෙනියාය අතර ස්පින්වුඩ් වතුයාය හරහා වැඩිච්ච සුන්දර මාර්ගික තමයි. මුහුදු මට්ටමේ ඉඳන් අඩි 800ක් උසින් තමයි සූර්යකාන්ත පිහිටලා තියෙන්නේ. ඒ වගේම මේ සූර්යකාන්ත සිංහරාජ වනාන්තරයේ නැගෙනහිර මායිමේම කොටසක් විදිහට තමයි පිහිටලා තියෙන්නේ. ඔයා සූර්යකාන්ත බලන්න රත්නපුර සිට බදුල්ල ප්‍රදේශයේ සිට එනවා නම් පැල්මඩුල්ලෙන් කහවත්ත හරහා රක්වානට ඇවිල්ලත් සූර්යකාන්ත බලන්න එන්න පුළුවන්. අයියෝ මම කැතයි. අපි යන්නේ. ගෙදර නෙමෙයි අන්නත්. Bye. අපි දැන් view point එක පේන මානේ ඉන්නේ. ඉතින් මෙතනින් එහාට මම මුකුත් කතා කරන්නේ නැහැ. ඔයාලත් මේ ලස්සන මෙහෙම මාත් එක්ක විඳින්න. අපි මේ තහනම් කියලා ගහලා තියෙනවා දෙයින් එහාට. බයි කියලා බයි. දැන් අතට යනවා උඩට පොයින්ට් එක බලන්න. එන්න මෙතෙන් නම් තමයි අපිට පල්ලෙහා පේන විදිය සම්පූර්ණ පැතිලා අපි යමු. ගන්න ප්ලීස්. ඒ කොහෙද යන්නේ අපි? අපි දෙකයි. අපි තාම යනවා 6 2 6 2. මුසගත්තනම් හොඳයි නේද ඔය හරිසම්. ඔව්. තව චුට්ටු දුරයි. IG2. අයිති. Hey, stop. You are Moga. Hey there. Ah, ini nani anda apa? Wow. මෙන්න මේ බඩගිනි කාරයෝ ටික මේ හැමතැනම ඉන්නවා. ඒ නිසා එයාලගෙන් පරිස්සම් වෙන්න. මේ අර සාමාන්‍ය කුඩල්ල වගේ නෙවෙයි. මෙයාලා ටිකක් ගලවන්නත් අමාරුයි සහ විසයි. ඒ නිසා එනවා නම් ඕගොල්ලෝ පරිස්සමින්. මෙතනින් උඩට නැගලා අපි තවත් ඉස්සරහට ගියා. ඔයගලන්ට පේන්නේ මේ වීඩියෝ එකේ එහා පැත්තේ සම්ප්‍රේෂණ කුළුණු වගේක් තියෙනවා. මෙහි ITN එකේ ජාතික රූපවාහිනියේ ටෙලිකොම් එකේ සම්ප්‍රේෂණ කුළුණු තුනම මෙහි තමයි ස්ථාපිත කරලා තියෙන්නේ. අපිට මෙහෙට ආවම දැනගන්න හම්බුණා මෙහෙට සැරින්සරේට අලියෙක් එනවා කියලා. ටිකක් නපුරු කෙනෙක්. ඔයාලත් එනවා නම් ඒ පිළිබඳ සැලකිලිමත් වෙන්න. අපි මේ එයාලට අයිති ඉඩකඩක්නේ බලන්න එන්නේ. ඒ නිසා ඉතින් එයාලට කරදරයක් නොවෙන්න ඔයාලත් මෙහෙ ඇවිල්ලා යන්න. vlog ඉවරයි. එහෙනම් අදට vlog එක ඉවරයි. vlog එක අන්තිම වෙනකම් බලුවට thank you so much. එහෙනම් අලුත් vlog එකකින් ආයි හම්බ වෙනකම් කින් එන්නම්. හැමෝටම bye bye. See you again.